චර්ම රෝග විශේෂයක් ලෙස මම ඔබට මුස්ලිම් කාලය ගැන පැහැදිලි කරලා දෙන්නම්. මුස්ලිම් කාලයේ විශේෂයෙන් නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි වගේම සුරුද අපිට එන විට සිදුවන්නේ චර්මයේ වියලම පටන් ගන්නවා. ඉතින් දැන් ප්‍රශ්නේ වෙන්නේ වියල් චර්මයේ හොඳට හසුරුවන්නේ කොහොමද කියලා. හැමෝම ඇත්තටම මේස්චරයිසර් එක භාවිතා කරන හැටියක් තිබිය යුතුයි. මේස්චරයිසර් එක ඇයි වැදගත්? මේස්චරයිසර් වෙලා තියෙන සෙරමයින්ස් නිසා මේ කාලේදී චර්මයේ ජලය අහිමිවීම පාලනය කරගන්න පුළුවන්. ඒ නිසා නනේ පසු දවස් දෙකම වරක් මේස්චරයිසර් එකේ දිය යුතුයි. ඔබගේ ශරීරයේ මත ජල බදු තියෙන විට තුවාලයෙන් ශරීරය පිරිසිදු කරලා ටිකක් ජල බදු චර්මයේ මත තියෙන්න දෙන්න. ඉන්පසුව මේස්චරයිසර් එකේ දෙන්න. එවිට මේස්චරයිසර් එකත් එක්කම ඔබ ජලයත් චර්මය තුළ රඳවා ගන්න පුළුවන්. නිතරම ඔබ චර්මයේ මේස්චරයිස් කරන්න. මේස්චරයිසර් එක එක්කම කරුණාකරු ජලයේ වැඩ පිළිතුරත් කන්න. ඒ ජලයේ වැඩ පිළිතුර ඇයි වැදගත්? ඒක හේතුව වන්නේ ජලයේ වැඩ පිළිතුර වැටීමෙන් චිවලින් සුපිරි නිසා ඒක ඔබ පරදශක්තිකරණය වැඩ කරනවා. මේ කාලගණක වෙනස් වීමවලද ඔබ පරදශක්තිකරණය ටිකක් වෙත වැඩි විය. ඒ නිසා මේ සමයේ ඇතිවිය හැකි වෛරස් ආසාදන වලට ඔබට ලක්වන්න වෙන්නේ නැහැ. ඒ වගේම හොඳ හිසක සහ චර්මයේ ජලයේ තාත්වයට රඳවා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කල්ගරම 50 වයසක පුද්ගලයෙකු දෙනෙකුට අවම වශයෙන් ලිටර් 10ක් විතර බන්න ඕනේ. ඒ වගේම ඔබ නිදාගන්න වෙලාවට නිදාගන්නත් අනිවාර්යයි. ඔබ අතර 10ට පෙර නිදාගන්න විශ්වාස කරන්න. ඒකට හේතුව චර්ම සුරකඩියන් වෘද්ධිමයි බී කියන දෙයක් තියෙනවා. ඒක උද්දේශ රුධිරත් කාර්ය කරනවා. ඔබ අතරට වැඩ වෙලාවක් අවදව ඉඳන්න නම් ඔබ චර්ම සුරකඩියන් වෘද්ධිමයි බැඳි වටිනවා. ඒ නිසා හිසකිස වැටීම චර්ම රුෂස් සහ ඔබට ජනකාව ලැබෙන්න පුළුවන් වෙනත් ගැටලු මේ වෙලාවේ සිකරිය වෙනවා. ඒ නිසා උදාහරණයක් විදියට ඔබට වියල චර්මය සඳහා ජනක ලක්ෂණයක් තියෙනවා නම් පසුගිය දවස් කීපෙම නිදාගන්න බැරි වුණ කියලා හිතන්න. හදිසියෙම ඔබ චර්මයේ හේතුවක් නැතුව වියල වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව ඔබ නිදාගන්න බැරි වුණු රතුරුවල නිසා ඒ ජනය සකරිය වුණා. ඔබ තුළ නිශ්ශබ්දව තිබුණු පවුල ජනයක් නිසා නිදාගන්න බැරි වුණ නිසා ආරක්ෂක පද්ධතිය පහළ ගියේ. ඒ නිසා ජනය සැකරේ වෙලාද දැන් ඔබට පැහැදිලිවම ඔබ චර්මයේ වියල වෙලා තියෙනවා කියලා දැක ගන්න පුළුවන්. ඒ නිසා හොඳ චර්මයක් සහ හොඳ හිසකස් තියෙන්නේ ඔබ ජීවන රටාවට ප්‍රමුඛත්වය දෙන්න. සංගේ සම්පන්න ආහාර අනුභව කරන්න, ඔබ ආහාරයට පිළිතුරු සහ කරද ඇතුළත් කරන්න, සහ නිසා වෙලාවට නිදාගන්න.